ආවර්තයකුවේ දෙවන ආවර්තය මුල් ද්‍රව්‍ය අතරින් නයිට්‍රජන් සහ බෙරලියම් වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ධනාගයකි. ඔවුනේ අපි කියනවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය දෙවැනි කාණ්ඩයේ සහ පස්වෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය වල ධනාගයක් කියලා. හරි. එතකොට ඒක හරි. දෙවැනි කාණ්ඩයේ හරි පස්වෙනි කාණ්ඩයේ හරි. එතකොට වෙනත් ඉලෙක්ට්‍රෝන වින්‍යාස වලට වඩා අර්ධ වශයෙන් පිරුණු සහ පූර්ණ වශයෙන් පිරුණු කවච වලට වැඩි ස්ථායීතාවක් ඇත. ඇත්තටම දැන් මෙතන මේ පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් පිරෙන්නේ කවචද නැත්නම් මේ උපකාක්ෂිකද? සෝරි. උපශක්ති මට්ටම්ද? කියන්නේ අපි දැන් මෙහෙමනේ ගන්න දැන් අපි ගමු ඩී උපශක්ති මට්ටමේ කාක්ෂික පහක් තියෙනවනේ. එතකොට ඒ කාක්ෂික පහ මෙන්න මෙහෙම පිරලා තියෙනවා අපි කියන්නේ මොකද්ද? අර්ධ ස්ථායි කියලානේ. ඒ වගේ මේ කාක්ෂික පහ මේ විදිහට පිරලා තියෙනවා අපි කියන්නේ මොකද්ද? පූර්ණ ස්ථායි කියලානේ. පූර්ණ ස්ථායි කියලානේ. එතකොට මේ පිරලා තියෙන මොනවද මේ? උපශක්ති මට්ටම්නේ. උපශක්ති මට්ටම්නේ පිරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන කවච වලට වැඩි ස්ථායීතාවයක් ඇත කියලා. එතකොට ඒක වැරදි. හරි. එතකොට උත්තරය එන්නේ පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි කියන්නේ උත්තරේ 3.